මේ මචංලා දැකද ජෙනරල් සලේගේ අම්මා එලි බහලා තියෙනවා. එයා කියන එයා මිසිස් සලේලු. එයාගේ සම්පූර්ණ නම ත්‍රෝඩියා සලේලු. පොඩ්ඩක් බලලා ඉඳමුද මේ වීඩියෝ එක. බලන්න පොඩ්ඩක් හිතන්න පුළුවන්ද මේ අම්මගේ වයස කීයද කියලා. අපි පොඩ්ඩක් වීඩියෝ එක බලලා ඉඳමු ඊට පස්සේ කතා කරමු. මම ජෙනරල් සලේගේ අම්මා. ඔව්. මම මිසිස් සලේ. ඉතින් මේ මං ආවේ මේ දරුවන්ට මේ ස්තුතිවන්ත වෙන්න. මගේ දරුවා වෙනුවෙන් මේ වගේ සංවිධානයක් කරන දුලිත්ත. එතකොට මේ අපේ මම සලේ මිසිස් සලේ. මගේ සම්පූර්ණ නම ක්ලෝඩියා සලේ. මම කතෝලිකයි. ඒ වුණාට අපේ මේ ෆාදර්ස්ලා මේ දේශපාලනේ පස්සෙන් යන්නේ. කාඩිනල් ඇත්තටම දේශපාලනේ පස්සෙන් යන්නේ. මම පල්ලියේ නුගේගොඩ පල්ලියේ මීසමේ ඉන්නේ. මගේ පුතා දෙවෙනි පුතා මේ. ලොකු පුතා ඉන්නේ ඇමරිකාවේ. මොකද කියන්නේ? දක්කද? වයස කීයක් විතර කියන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට කියන්නේ අවුරුදු 18 20 25ක් වගේ වෙන කෙනෙකුට තවත් කෙනෙක්ගේ මූණ දිහා ශරීරය දිහා බලලා වයස හරියටම කියා ගන්න බැරි වුණාට වයස සාමාන්‍යයෙන් හිතලා කියන්න පුළුවන් මෙන්න මෙච්චර විතර වයසක් වෙනවා ඇති කියලා. දැන් ඔයගොල්ලන්ට මේ අම්මට වයස කොච්චර කියන්න පුළුවන්ද? දැන් උඹලට මේක මේ අම්මගේ වයස කියන්න බැරි නම් මම පොඩ්ඩක් පැහැදිලි කරලා ලේසි කරලා දෙන්නම් වයස හදාගන්න. දැන් මේ අම්මා කියන්නේ මෙයා මේ සලේ කියන්නේ දෙවෙනි පුතා. කියන්නේ සලේට මීට වඩා ලොකු පුතෙකුත් ඉන්නවලු ඇමරිකාවේ. එයාත් ඉන්නේ ලංකාවේ නෙමෙයි එයාත් ඉන්නේ ඇමරිකාවේලු. එතකොට සලේගේ වයස දැන් අපි දන්න විදිහට 63ක් අවුරුදු. එතකොට සලේට 63ක් කියන්නේ සලේගේ අයියට අපි අවුරුදු 3ක් විතර ඉස්සරහට තියලා දැම්මොත් අවුරුදු 65ක් 74 වෙනවා. 65ක් තියමු 65 74 වෙනවා සාලේගේ අයියාගේ වයස. ලොකු සාලේගේ. හොඳ. එතකොට දැන් මේ අම්මා සාලේ හම්බෙනකොට අම්මගේ වයස කීයද කියලා හිතා ගන්න පුළුවන්ද? ඒතර අම්මා කසාද බැඳලා තියෙන්නේ කී වයසේදීද? ඒක අපිට දැන් හිතා ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ සාලේට 63ක් නම් සාලේගේ අයියට අපි 65ක් තිබ්බොත් සාලේගේ අම්මට ඔය සාලේගේ අයියා හම්බෙනකොට අඩුම ගානේ අවුරුදු 30ක්වත් 25ක් 34 කාලෙක කියලා හිතා ගන්න පුළුවන් නේ අපිට. අපි එහෙම හිතමුකෝ. එතකොට ඒ කාලේ ඒ වයස හදලා බැලුවාම අපි අවුරුදු 25ක් තියමු 25ට 75ක් එකතු කරාම 85යි 95යි. අවුරුදු 100ක් විතර වෙලා තියෙන්න ඕනේ දැන් මේ කියන මිසිස් සලේට. ඒක පැහැදිලිද? එතකොට දැන් මට පේන විදිහට දැන් මේ මිසිස් සලේගේ වයස අවුරුදු උපරිම 70ක් 75ක් දෙන්න පුළුවන්. ඒතර ඊටු ටික දෙන්නේ කවුද? දැන් ඊටු ටික අපි දැන් මෙයාගේ උප්පන්නේ අරගෙන හොයන්න ඕනද මෙයාගේ හරි වයස කීයද කියලා. මෙතනක් තියෙන්නේ කොහෙන් හරි වාගත්ත සක්කර වට්ටම් එක්කගෙන ඇවිල්ලා සාල වෙනුවෙන් කිමුල් කඳුළු හලන එක. සාල වෙනුවෙන් අනුකම්පාව ලබා ගන්න කිමුල් කඳුළු හලන එක. ඒක තමයි මේ සාලේ නාටකයෙන් අද කොළඹදී මේගොල්ලෝ මේ රඟ දැක්කුවේ. පුතා ඇවිල්ලා කාඩ් ඇන්ඩ් ටෝක් කරා. සලේගේ වයිෆ් ඇවිල්ලා තාම මොකද්ද කතාවක් කිව්වා. සලේගේ අර මල්ලි කෙනෙක් තව ඉන්නවා. ඌ තාම ආමි කියලා හිටියේ. ඌ ඇවිල්ලත් එක කතාවක් කිව්වා. අන්න දැන් සලේගේ අම්මත් ඇවිල්ලා තව කතාවක් කියනවා. හැබැයි මේකත් තියෙනවා අත්තියෝ. මාත්තරනේ. මේක කතයි කියන්නේ කත වුණත් ඉතින් කියන්න වෙනවා. සලේගේ තාත්තා නම් පට්ට වැඩකාරයෙක්. ඒ කියන්නේ සලේගේ අම්මට අවුරුදු 10 12 දී සංසර්ගයේ ඉඳලා තමයි සලේගේ අයියා හදලා තියෙන්නේ. ඊට පස්සේ සලේගේ අම්මට අවුරුදු 14 දී 15 දී වගේ තමයි සලේ හම්බෙලා තියෙන්නේ. ඔන්න අවුරුදු 17 දී 18 දී වෙන්න වගේ වෙනකොට තමයි සලේගේ අර අනිත් මල්ලි හම්බෙන්නේ නැත්තේ. සලේගේ තාත්තා නම් පට්ට වැඩකාරයෙක්. සලේගේ තාත්තත් හෙට අනිද්දා කොහෙන් හරි එළියට ඉද්දන්නේ නැහැ. කොහෙන් හරි එක කරගෙන ඇවිල්ලා තාත්තා කියලා ගියයිද දන්නේ නැහැ. මේ ඔය රාජපක්ෂ එන්චායන්ට ගෝලපාලයන්ට පාදඩයන්ට කියන්න තියන්නේ ස්ක්‍රිප්ට් එක හරියට ලියාගෙන ඒ ස්ක්‍රිප්ට් එකට කතා කරන්න ඉතින් හරියට රඟපාන්න පුළුවන් නළුවෙක් නිලියක් අරගෙන වරෙල්ලා. ඔය කොහෙවත් යන ගෑනු කොහෙවත් යන මිනිස්සු මෑන් පවර් වලට සල්ලි දීලා එක්කගෙන ඇවිල්ලා මෙතන රඟ දක්වලා රටට ලෝකෙට විහිළුවක් වෙන්න එපා. සාලේ අහුවෙලා ඉන්නේ. අංක 1. සාලේ සෑහෙන දේවල් වමාරලා තියෙන්නේ. දැන් වමාරපුවාට විඳව ගන්න බැරුව තමයි සාලේ හිර වෙලා ඉන්නේ. ගෝටට විදේශ ගමන් තානමත් දැම්මේ නිකන් නෙමෙයි සාලේගේ කටින් මොන හරි දේවල් එළියට ආපු නිසා තමයි ගෝඨාභය රාජපක්ෂට විදේශ සානම දැම්මේ. ඒ විදේශ සානම දැම්මට පස්සේ තමයි කඩි ගූල්ලට ඇවිස්සුනා වගේ ওই පාදඩි ටික ඔක්කොම ඇවිස්සෙන්න ගත්තේ. තව 90ක් බීයෝ එක ගහලා තියාගෙන හිටියා. එකෙක්වත් වැඩි කලබල කරේ නැහැ. හැබැයි හැමෙන් කේන්ද්‍රලි දැම්ම. නමුත් ගෝඨට විදේශ ස්ථානම දැම්මට පස්සේ තමයි මුන් ඇවිස්සුනේ කඩි ගූල්ලට ඇවිස්සුනා වගේ.
දැන් ඉතින් පුක කැඩිච්ච කඩියෝ වගේ වටේ කැරි කැරි කෑ ගගා ඉඳපල්ලා. හරි වෙන්නේ මොකද්ද කියලා බලාගෙන. ශ්‍රී ලංකා පොලිසියටත් කියන්න දින මෙච්චරයි. වෙන මේ ගෑනු උස්සන් ගිහිල්ලා හරියට පරීක්ෂණ කරලා බලපන් මේ සාලගේ අම්මද කියලා. මිසිස් සලේද කියලා. ඒ වගේම සලේගේ තාත්තා කවුද කියලා එකත් හොයාගෙන ඉල්ලා. නැත්නම් හෙට අනිද්දර සලේගේ තාත්තා කියලා කොහෙන් හරි යන ආර බල්ලෙක් ඇවිල්ලා මම මිස්ටර් සලේ කියලා ඇවිල්ලා මොකක් හරි කතාවක් කියලා එතන තනලා යාවි. මේක නම් මා විකටම මේ රටේ ඉන්න පාදඩේව බය වෙච්ච බයවිල්ල මේ පාස්කු ප්‍රහාරය නිසා බලන්න හොඳට පැහැදිලිද? බලන්න තාමත් පැහැදිලි නැත්නම් බල සලේ වෙනුවෙන් පෙනී සිටිනවා නම් තාමත් ඔබලා මේ රට ගැන මේ රටේ මිනිස්සු ගැන මේ පාස්කු ප්‍රහාරයට මියගියේ අහිංසක දරුවෝ ඒ තුවාල වෙලා අදටත් අබ්බගාත වෙලා ඉන්නේ ඒ වින්දිතයන්ගේ වේදනාව දැනෙන්නේ නැහැ. තොපිටත් බෝම්බයක් වැදලා කුඩු වෙලා තොපේ පවුලේ කවුරු හරි එක්කෙනෙක් ඒ ඉරණමකට අත් වෙන්න ඕනේ. තොපිට ඒ වේදනාව දැනෙන්නේ පහර වේසකේ පුතාලා. බලන්න මේ රටේ තියෙන මේ මජර දේශපාලනේ තේරුම් ගන්න බෑ. කාලා කන්නේ දැන්වත් තේරුම් ගන්නilla මේක මේ නාටකයක් මුම් මේ කරන්න කියන එක. පාස්කු ප්‍රහාරයට හරියට පරීක්ෂණ කරලා මේක ඉස්සරහට අරගෙන ගිහිල්ලා මේකේ ඇත්ත මොලකර කවුද මේක පස්සේ කවුද හිටියේ මන්ට උදව් කරේ කවුද කියන එක හොයාගන්න මේකට උදව් කරපල්ලා. සාලේ බේර ගන්න එක නෙමෙයි වැදගත් වෙන්නේ. සාලේ බේරෙනවා නම් සාලේ බේරෙයි. සාලේ වැරදි කරලා නැත්නම් අධිකරණයෙන් කාටවත් බලෙන් චෝදනා දාලා හොරට ඔප්පු කරන්න බෑ අධිකරණයෙන්. ඒක නිසා මේක තේරුම් ගන්න ඉල දැන්වත්. අපි අවදියෙන් ඉන්නේ. අපි හැමදේම බලනවා. අපි මොකද්ද වෙන්නේ කියලා හිතනවා. අපි සාධනීයව තමයි හැමදේම බලන්නේ. පොලිසිය ගැන, ආණ්ඩුව ගැන, ජනාධිපතිවරු ගැන, මේ ආණ්ඩුවේ 169 ගැන. ඒ වගේම මේ හොරුන්ට දඬුවම් දීමේ එකේ හොරුන්ට දඬුවම් දීමේ ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියන්න ශක්තිමත් කරන්න ඉක්මන් කරපල්ලා කියන ඒ බලපෑමත් අපි කරනවා. අපි හැමදාම යුක්ත වෙනින් පිළිසිටින්නේ මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් අපි මේ පිළිසිටින්නේ. අපිට මේකෙන් ලැබෙන දෙයක් නැහැ. නමුත් අපිට පොදුවේ සාමික ලැබෙන ජයග්‍රහණයක් තියෙනවා. මේ රට සුද්ධ කරගන්න මේ රටේ මේ ඉන්න හොරු පාදිත දූෂිතයෝ සියල්ලෝම නීති ආමුවට ගෙනල්ලා අධිකරණයේදී ඔප්පු කරලා මුංග කූඩු කරලා ජම්පරේ අන්දලා මුංග ජීවිතාන්තය දක්වා මරණ දඬුවම් නියම කරන්න පුළුවන් තරම් පාදඩෝ ඉන්න රටක් මේක කරන්න ඕන. ඒකට තමයි අපේ පෙළගැස්ම. ඒකට තමයි අපි මේ ජනතාව වෙනුවෙන් කතා කරන්නේ. ජය වරාටට.